හයි ඉතින් කොල්ලොගල සෙට් එකකින් මොකද වෙන්නේ මචං ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඉන්නව නේද ඉතින් ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ ඉතින් මාරය බ්‍රෝ YouTube channel එකෙන් ගෙන දවස් සුපිරි වීඩියෝ එකක් එක්ක ඉතින් මචං මං අද ප්ලේ කරන්න කියලා හිතුවේ මචං ඉතින් ඔයගොල්ලෝ ඉල්ලපු වලව්ව මචං ඉතින් දෙතුන් දෙනෙක් මිල්ලලා තිබ්බ ඉතින් වලව්ව ගේන්න කියලා ඉතින් අපි වලව්ව ප්ලේ කරමු අද ඉතින් මචං ඔන්න ගේම් එක දැන් මම ස්ටාර්ට් කරා අපි ඉතින් ප්ලේ කරලා බලමු මම මේක කලින් ප්ලේ කරා මචං ඉවර කරා ඉතින් දෙතුන් පාරක් මචං ඉතින් ආපුම දවස්වල තමයි මම මේක ඉවර කරේ ඉතින් රෙකෝඩ් කරගන්න නම් බැරිනවා ඒ දවස්වල channel එකක් තිබ්බේ නෑ මාරය බ්‍රෝ කියලා ඒකයි රෙකෝඩ් කරේ නැත්නම් මම මේක දෙතුන් පාරක් නෙමෙයි හතර පාරක් පස් පාරක් ඉවර කරා අපි ඉතින් ආයෙ ප්ලේ කරලා බලමු ඉතින් ඔන්න මෙතන දොරක් කරගන්න තියෙනවා ඉතින් අපි යමු මචං ඉතින් උඩ මචං ඉතින් ඉන්න ඉතින් මේ අර ග්‍රැනි එකේ වගේ ආච්චි කෙනෙක් ආපෝ මල්ලම කරදරයක් බන් තියෙන්න ඕකකින් මාරම් වදයක් මේ මොකද්ද මේ අම්මා ක්‍රෝබාරයක් තියෙනවා මේ ක්‍රෝබාරයෙන් තමයි මචං ඉතින් අර ඇන වගේක් ගලව ගන්න තියෙනවා ඒ ඇන ටික ගලව ගන්න තියෙන මේ ක්‍රෝබාරයෙන් අපි බලමු මේ මිනි පෙට්ටිය යන්නේ මෙව් එකේ මොනවද තියෙන කාසියක් තියෙනවා මචං කාසියක් ගමු තාම මුකුත් නෑ නේ බා නෑ අපි යමු මචං ඉතින් මචං ඔයගොල්ලෝ තාමත් මේක ප්ලේ කරේ නැත්නම් ඉතින් ප්ලේ කරලා බලපන් මචං ඉතින් ලංකාවේ හදපු සුපිරි ගේමක් තමයි ඉතින් මචං මේක තව එකක් එනවා මං හිතන්නේ මේක අර ඉවර වෙන්නේ අර අපිට පොල්ලෙන් ගහන සීන් එකකින් තව එකක් අනිවාර්යෙන් මෙයි මේකේ ඉතින් මචං අපිත් මේ වටේ පිටේ තියෙන සර්ච් කරමු හරි කාසියක් තියෙනවා මචං අපි ඒකත් ගමු මේකේ මචං තියෙන්නේ කාසි 12කුයි මොකද්ද නාගමණිකකුයි අරන් මොකද්ද සීන් එකක් කරන්න ඉතින් ඒක තියෙන මචං උඩ තියෙනවා මොකද්ද මේ ගල් දොරක් සීන් එකක් අරගන්න ඉතින් ඒක අරින්න තමයි අපිට තියෙන්නේ අපි මේ ක්‍රෝබාරේ මේ ඇනටික් ගලව ගමු ඉතින් මචං මේ මාරයා බ්‍රෝ YouTube channel එක ඔයගොල්ලෝ තාමත් subscribe කරලා නැත්නම් ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරනවා ඉතින් මචං වීඩියෝ like එකකුත් දාන්න මචං ඉතින් අනිවාර්යෙන් මේ channel එක ගොඩ ගන්න ඉතින් මචං ඔයගොල්ලෝ ෆ්‍රී ෆයර් ගන්න කොල්ලෙන් නම් අනිවාර්යෙන්ම ඉතින් ගේමින් බ්‍රෝ YouTube channel එකට සෙට් වෙන්න කියලා මතක් කරනවා ඉතින් ඒක සබ් කරලා තියාගන්න මගේ මේ දෙවෙනි channel එක තමයි මේ මාරයා බ්‍රෝ කියන්නේ ඉතින් පළවෙනි channel එකත් ඒක සබ් කරලා තියාගන්න අනිවාර්යෙන්ම අපි ඉතින් මේ ඇන්ටික් ගලව ගමු මචං ඉතින් මේවා ඉතින් ගැලවෙන්නේ නැහැ ඉක්මනට එපා වෙනවා මේවා ඉතින් අර එකපාර ඉතින් අරගන්න විදියක් නැත්නම් නෑ නේ බා මේ එක මේවට එක ගලවන්න ගියාම එපා වෙනවා බං මේ වෙලත් යනවා ඒකයි වෙන්නේ අපි ගලවමු ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් අපි මේ හොල්මන් මේ වලින් යන්නේ ක්‍රෝබාර් දෙකක් එනවා බං ඔතන එන කලවද්දි ඒකයි මම හිතන භාග්‍යයක් මොකක් කරේ මේ අප්ඩේට් වලින් ඕවා හරියයි මම අතන මිටිය මෙව්වා තියෙනවා අපි ඒකත් ගමු නැවියන්කෝ හරි මේකත් ගමු අපි මිටිය හදාගමු බලමු මේ වලත් මොනවද තියෙනවා හරි කාසියක් තියෙනවා මචං කාසි දෙකක් තියෙනවා බං කාසි දෙකම ගමු අපි දැන් අපි උඩට යන්න ඕනේ මචං දැන් අපි පල්ලෙහා කරන් තියෙන වැඩ ටික කරලා ඉවරයි දැන් මචං අපි උඩට යන්න ඕනේ උඩට ගිහින් අපි ඉතින් අනිත්‍ය හොයාගන්න තමයි තියෙන්නේ මේ ගේම් එක පොඩ්ඩක් මේ ගේම් එකේ හැටිද මන් දවන් යා 아무තු ලැග් ගතියක් තියෙනවා බං මේ මම හිතන් ගේම් එකේ හැටි බං වෙන ගේම් එකම නෑ බං මේ ගේම් එක පොඩ්ඩක් මේ තියෙනවා මං හිතන්නේ මන් දන්නේ හරියට මේ එක්ක මම මේ ෆෝන් එකනොත් මේ දෙතුන් වැඩක්ම කර තමයි මේ කරන රෙකෝඩුත් කරනවා ගේම් එක ඩවුන්ලෝඩ්ුත් වෙනවා ගොඩක් කර වෙන්නේ ඒක දන්නේ මේ ලැග් වෙන්නේ ඉතින් මචං අපි මේ මිටියෙන් ගහලා වෙන්න මෙතන බිත්ති කඩා ගන්න යන්නේ ඉතින් බලාගෙන ඉතින් සාර්ථකව මිටියෙන් ගහලා බිත්ති කඩන විදිය ඉතින් බලා ඉතින් දැනන් ඉදී නෑ නේ මචං ඉතින් අනිවාර්යෙන් ඉතින් ලයික් එකක් දාපන් මෙතනක් කාසියක් තියනකො ආනේ ස්කෝටිපතියෙක් එන්න බලවන් ගියාම මේ සල්ලි වලින්ද මොකද්ද බං අර අතන මලක් තියෙන්නේ මේ මොනවා හරි අපිට මල තම්බ ගෙනවත් බොන්නත් දන්නේ අපි යමු මචං උඩට මේ ගිහින් මේ කාසි පහ දාලා එමු මචං මේ 100 කෙනෙකුත් ඉන්නවා වරේ මේ මිටියක් අරන් අපිට ගහන්නත් දන්නේ නෑ නේද ගානෝක කොහේ හරි ගහනවා මචං වැඩක් නැහැ ඒක අපි මේ මුලින් කාටිත් දාලමු මං ඒ කියන්නේ මචං උන්න බය නැහැ කොහොමත් ඉතින් ඔබලා දන්නවා ඒක ඉතින් කොහොමත් ඉතින් මචං මං ඔය දුවන්නේ ඉතින් උන්ට බය කියලා පෙන්නන්න ඉතින් ඔබලා ඒක දන්නවා කොහොමත් ඉතින් වැඩක් නැහැ කතා කරලා මං ඉතින් වැඩ ටිකක් කරලා උතන ඉඳිනවා ඔයාගේ මිටිය ගහනවා කොහේ හරි ඔයගගේ ඉතින් තන ඕන්නේ මචං ඉතින් කොහේ හරි ගහනවා මෙතරක් කාසියක් තියෙනවා මචං අපි ඒකත් ගමු අම්මට සිරි මේ ආච්චිත් ඇවිල්ලා මේ කෝරක ගහ එනවා බම් මේකේ මේ මලම කරදරයක් තියෙන මේ අම්මට සිරි නාගමාණික්‍ය හම්බුණා ගියාන්කෝ සිවන්නේ ඇයි දන්නේ නැහැ නේ බම් පස්සේ සිවන්නේ නාගමණික ගත්තා නාගමණික සිවන්නේ ඇයි මට පේන්නේ දැන් නයිට් එයි නේ බම් සිවන්නේ ශේෂලා ඉවරයි තමයි නාගමණික ඉස්සුවා දැන් අපි දැන් ඉතින් මේ අරුම් මොනවද කියවනවද මන්ද බං කොයි වෙලාවෙත් බං අර ගෑණි කියන්නේ ගෙදරට හොරෙක් ඇවිල්ලා අර සින්ටිය තමයි කියවන්නේ මේ හොරෙන් ඉන්නේ කොයි මේ යකෝ උඹලා මැරලා නේ යකෝ ඉදානේ වටවත් ගන්න දියා වැඩක් තියෙනවා උඹලට ඕකේ එන්නේම තමයි මං කියන මචං ඉතින් ආයෙ දන්නවනේ ඉතින් මං ඕන බය නෑ කොහොමද ඉතින් මචං අපි දැන් ගත්ත ටික ඉතින් අපි දාගන්නත් ඕනේ උඩහට ගිහින් මේ පහිනේ බං ගන්න පුළුවන් මේ බෑග් එක ඒක නිසා අම්මට සිරි ගිහින් තියෙන ආච්චිගේ පැත්තටම හරි දුවපන්කෝ බං මේ
මුන්ගෙන් බා එකපාරක් වැදුනම හයියෙන් දුවන්නේ නැහැ බම්මෝ. ඒකයි ප්‍රශ්නේ. මේක තමයි ප්‍රශ්නේ. හරි ආච්චි වරෙන් අනිත් පැත්තේ. මේ ආච්චි මොන හේන මෝඩයි බම් බලපංග මෙන්න මෙතන ලස්සනට එන්න පුළුවන් බිත්තිය කඩලා තියෙනවා මේ කියන්නේ වටයක් ගහලා. ආයෙ ඉතින් අම්මම ගාවේ හොඳේ දන්නවනේ. දැන්ටත් වටේ ගිහින් ඇති අපි උඩහට යන්නේ මචං හයියෙන් දුවලා ගිහින්. ඔව් යමු මචං අපි උඩට ගිහින් මේරිය දාලෙමු කෝ අර 100 කාර්යය. 100 කාර්යයට ඔක්කොම වඩා පිස්සු ඒ යකාට. ඒ යකා කොයි වෙලාවෙත් කියන්නේ මට මිනිහෙක්ගේ සුවඳ දැනෙනවා කියලා පස්සෙන් එනවා මචං ඉතින් මේ ඌ පිස්සු ඩයල්ලා ඌ ගණන් ගන්න එපා ඔබලා. කොහේ නාගමෙන් කියලා බීමට අන්න කාසියකුත් බීමට වැටෙනවා. හරි ඒකත් දාගෙන අපි මේ ටිකක් දාමු මචං. හරි 1යි 2යි අනිත් දෙකක් දාවම් මචං. ඉතින් මේ අර 100යි දන්නේ නැහැ නේ. හරි ඉක්මනට දාපන්. ඔව් මේක මට සෙන්සිටිව් වුණා වැඩි අල්ලන්නේ නැහැ මචං. ඉතින් කමන්නේ හැබැයි සුපිරි ගේම් එක මරු. ඉතින් මචං ඉතින් තව ගේම් තියෙනවා නම් ඉතින් ඔයගොල්ලෝ ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ගහන්නම්. හරි මචං ඉතින් අපි දැන් මේ කාසි 9ක් හොයලා තියෙනවා. අපිට තව කාසි 3යි හොයන්න තියෙන නාගමණිකත් අපි හෙව්වා. දැන් ඉතින් තියෙන්නේ කාසි 3 ගන්න විතරයි. අපි මචං මෙන්න මෙතන CD තැටියක් තිබ්බනේ. අපි එන්නේ CD තැටිය අරන් යම් මචං කාමරේට. අනේ සුපිරි සින්දුවක් අහන්න මචං CD තැටිය දාගෙන මෙතන කාසියක් තියෙනවා සුපිරි. අනිවාර්යෙන් ඉතුරු දෙක ඇත්තේ මචං කාමරේ. ඉතින් අපි කාමරේ යම CD ගාලා මෙන්න මෙතනින් අපි මේ ග්‍රැමෆෝන් එකට දාගමු මචං. මෙන්න මේ CD තැටිය දාලා අපි ඉතින් ප්ලේ කරමු. ආනේ සුපිරි සින්දුවක් තමයි අහන්න එන්න. අපි බලමු ඉතින් මේ සින්දුව. ඔයාලා දැන් එහෙනම් ඇද්දි සුපිරි සින්දුවක්. දැන් අපි ඉතින් කාසිය හොයමු සින්දුවත් අහගෙන. හරි කාසියක් තියෙනවා මචං. තව එකයි හොයන්න තියෙන්නේ. අපි එකත් හොයමු. ඒක අනිවාර්යෙන් ඇති. මෙතන තියෙන හරි මචං. දැන් ඉතින් ගේම් ඉවරයි වගේ තමයි. දැන් ඉතින් මචං තියෙන අපිට උඩට යා ගන්න තමයි. ඉතින් මෙතන අපි නිකන් ආසාර බලමු. ඉතින් පුරුද්දට වගේ යන්න ආච්චිත් ඇවිල්ලා ඉතින් අපි මෙතන හැංගිම කො හැංගියා. හරි මචං මෙන්න මෙතන හැංගෙන්න පුළුවන්. අපි හැංගුණා. මේ සමහර වෙලාවට මම නැවෙනවා. මේ ඉස්සරහට ඇද්දි අයි නැවෙන එක තියෙන මචං අර මේ ජොයිස්ටික් කියලා ඕනේ මචං. ඒක නිසා නැවෙන එකක් තිබෙනවා. අපි ඉතින් මේ ආච්චි යනකම් ඉඳලා යමම් මචං උඩ හරි ඉතින් අපි ඔක්කොම හොයලා ඉවරයි. මං හිතන අර මෙව් එක තියෙනවනේ. අර මොකද්ද මේ ලීවරේ මචං. එන්නේ ලීවරේ තියෙනවා. ලීවරේ තිබ්බ උඩහ මං දැක්කා මචං. මට ඒක ගන්න අර හරි. මේ පාරට ආච්චි ළඟටම ගියේ. මං මොකද්ද ගියේ කියන්නේ උඹලට? ලීවරේ තිබ්බ මචං උඩහ ඔන්න ඔය මේසි තමයි තිබ්බ ඔන්න ඔතන. හරි දැක්කනේ. මට හොඳට මතකයි දන්නවනේ ආයේ මීටරින් ඉන්නේ හැම එකක් ගැනම. ආපු අර අරු ඉන්නවා බං අතන. වරෙන්කෝ වරෙන් ඇස් පේන්නේ නැද්ද ඔබ? මොකෝ එක තැන දුවන්නේ ඔබ? මේ ඔබට මොකක් හරි ලෙඩත් මේ එක තැන දුවන්නේ මොකෝ? පිස්සු ඩයල්ලා බම්මෝ. මේ අපි මේ මේව තුනක් දාගම ඉක්මනට. හරි දාපන්. හරි අපි ලීවරේ දාන්න මචං බා සිටි ගාලා. මෙන්න මෙතන ලීවරේ දාන්නේ. ලීවරේ දැම්මා. හරි ආපෝ මේ යකා හැම විශ්සෙම එනවා බං මල කරදරයක් යන්නේ. අපි මචං මුව මේ වටේ යවලෙමු. මේ පැත්තේ අපි මුව වටේ යවමු මචං. නැත්නම් අපිට මේ වැඩේ කරගන්න බෑ. මේ යකා එක මුකුත් කරගන්න බෑ බා. ඒක නිසා ඔබලා මේ වගේ වුණ නොමග යවපන්. මෙන්න මේ විදිහ තමයි සාර්ථකව මෙන්න මේ සීයව නොමග යවන්න. බලපන්. ඕනානේ ටිකිරි මාරි ගාපු හින්දා මචං මෙච්චර මොළ ආවයි ඔබලා දන්නවනේ මචං. ඉතින් ටිකිරි මාරි කියව තියෙන්නේ මොළේ තමයි. ඔබලා ඉතින් ටිකිරි මාරි නෙවෙයි ඉතින් මේ ගෝල් මාරි හරි චොකලට් බිස්කට් හරි කාලා මොළේ හදාගනින් මං වගේ. ඔව් දාපන්කෝ. හරි. දැන් අපි මේ ලීවරේ දාන්න විතරයි මචං තියෙන්නේ. වැඩේ ඉතින් පොඩ අපි ගේම් ඉවරයි වගේ තමයි මචං. අපේ අරුන්දන කින්ඩියක් දාලා නේද බා? වරේ ඔයි. ආච්චි වරෙන් ඔයි. හරි වරේ. මේ මම මෙතන ඔයි. කොරල් ගහින්න දු වරෙන්ක පොඩ්ඩ හයි. ආපු. අන්න අරුන් දෙන්න තෙනවා මචං. හරි මචං ඉතින් දැන් අපි ගේම් ඉවරයි මචං. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක හොඳයි කියලා දෙනවා. අනිවාර්යෙන් subscribe කරලා like කරලා දාන්න. අනිවාර්යෙන් මේ channel එක ගොඩ ගන්න. අනිවාර්යෙන් support එකක් ඕනේ. එහෙනම් මචං අපි මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු. goodbye.